හරි ඔන්නවට මම තවත් වැදගත් වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තිනවා. මේ වීඩියෝ එක එන්නකම් බලන්න. ඔයාලට මතකද මම මෙන්න මෙතනින් ට්‍රේඩ් එකකට එන්ට්‍රි එකක් අරගෙන ඒක ප්‍රොෆිට් කරලා පෙන්නුවා. දැන් මම නැවත මාකට් එකේ මෙන්න මෙතනින් එන්ට්‍රි එකක් බලනවා. හරිද? මෙන්න මේ ෆිබොනාචි ලෙවල් එකෙන් එන්ට්‍රි එකක් බලනවා. හැබැයි මාකට් එකේ මෙන්න මෙතෙන්ට ආවට අපිට ලැබෙන්නේ රිස්ක් රෝඩ් රේෂියෝ එක 1.6 එකට 1.6යි අපිට රිස්ක් රෝඩ් රේෂියෝ එක ලැබෙන්නේ. එතකොට අපිට ටිකක් අඩු රිස්ක් රෝඩ් රේෂියෝ එකක් ලැබෙන්නේ. ඒ නිසා මම මේ ට්‍රේඩ් එන්ට්‍රි එක මෙතනින් ගන්නෙ නැහැ. හරිද? මෙතනින් ට්‍රේඩ් එන්ට්‍රි එක ගන්නෙ නැහැ. හැබැයි මම ඔයාලට කියනවා මේ මාකට් එක අප් වෙනවා කියලා. මේ මාකට් එක අනිවාර්යෙන් අප් වෙනවා. අප් වෙනවා. මෙන්න මෙතනින් පල්ලෙහාට අපි ස්ටොප් ලොස් එක තියාගත්තොත් තියාගන්නේ. එතන මෙතනින් පල්ලෙහාට මාකට් එක ඇවිල්ලා අපි ස්ටොප් ලොස් හිට් කරන්නේ නැහැ. මාකට් එක මෙතනින් එහාට අප් වෙනවා කියලා තමයි අපි කියන්නේ. හරිද? හැබැයි මම මෙතන එන්ට්‍රි ගන්න නැති වෙන හේතුව තමයි රිස්ක් රෝඩ් රේෂියෝ එක ටිකක් අඩුයි මේක අපිට ලැබෙනවා. එතකොට මෙන්න මේ ෆිබොනාචි ලෙවල් එකෙන් නැතුව මෙන්න මේ වගේ ඕඩර් බ්ලොක් එකක් මම මාක් කරලා බලනවා. මෙන්න මේ ඕඩර් බ්ලොක් එක මම මාක් කරගෙන මාකට් එක නැවත දැන් මෙතන පොඩ්ඩක් අප් වෙලානේ තියෙන්නේ. මාකට් එක නැවත මෙතෙන්ට ආවට පස්සේ මෙන්න මේ වගේ දැනක. ඒ කියන්නේ දැන් මෙතන මොකක්ද අපේ මේක තියෙනවනේ මොකද ඕඩර් බ්ලොක් එක. ඕඩර් බ්ලොක් එකේ මෙන්න මේ විග් එක විතර මම රිෆයින් කරනවා. රිෆයින් කරලා බලමු. අපිට ලැබෙන රිස්ක් රෝඩ් රේෂියෝ එක කොහොමද කියලා. මෙන්න මේ වගේ පොසිෂන් එකට ආවොත් මම මාකට් එකේ මෙන්න මෙහෙම ට්‍රේඩ් එකක් ගන්නවා. මෙන්න මෙතන TP එක තියාගන්නවා. බලන්න මේ 1.3.17ක් තියෙනවා. මේක රිස්ක් රෝඩ් එක. හොඳ රිස්ක් රෝඩ් එකක්. අපිට ඕන නම් තව පොඩ්ඩක් මෙතනින් බලන්නත් පුළුවන්. අපි මෙතනින් බැලුවොත් මෙතනින් එන කියන්නේ මාකට් එක මෙතෙන්ට මේ කැන්ඩල් එකට ආපු ගමන් එන්ට්‍රි එකක් බැලුවොත් අපිට රිස්ක් රෝඩ් එක තියෙනවා 1.8ක් තියෙනවා. ඒකත් මදිනේ. ඉතින් අපිට මෙතනදී පොඩ්ඩක් රිෆයින් කරලා තමයි ගන්න වෙන්නේ. මාකට් එක ආවොත් තමයි මේ එන්ට්‍රි ගන්න. නැත්නම් ඒ එන්ට්‍රිය ගන්නෙ නැහැ. මොකද ෆිබොනාචි ලෙවල් එකෙන් එන්ට්‍රි ගන්න බෑ. හේතුව අපිට ලැබෙන රිස්ක් රෝඩ් රේෂියෝ එක ගොඩක් අඩුයි. ඉතින් එහෙම ට්‍රේඩ් කරලා තේරුමක් නැහැ. එහෙනම් අපිට ඉවසලා බලන් ඉන්න වෙනවා. සමහරට මේ ට්‍රේඩ් එන්ට්‍රි එක අපිට එන්නේ නැති වෙන්නත් පුළුවන්. ආව නැතුනොත් ඉතින් කරන්න දෙයක් නැහැ. ආව නැතුනොත් ට්‍රේඩ් එක අතහැරලා දානවා. හැබැයි අපි මෙතෙන්ට આવොත් එහෙම මාකට් එක ඩවුන් වුණොත් මෙන්න මේ අපි රිෆයින් කරපු ඕඩර් බ්ලොක් එකට මාකට් එක આવොත් අපි මෙතනින් ට්‍රේඩ් එකට එන්ට්‍රි එකක් ගන්නවා. ඉතින් ඔයාලට මතක ඇති මෙතන ට්‍රේඩ් එක අපි ප්‍රොෆිට් කරගත්ත එක වීඩියෝ එක තියෙන YouTube එකකට බලන්න පුළුවන්. මාකට් එක දැන් මෙතනින් උඩට ගියොත් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ෆිබොනාචි ලෙවල් එකකින් උඩට ගියොත් කරන්න දෙයක් නැහැ. අපිට එන්ට්‍රි එකක් අරගෙන තේරුමකුත් නැහැ. මොකද රිස්ක් රෝඩ් රේෂියෝ එක අඩුයි. හැබැයි මාකට් එක නැවත පොඩ්ඩක් ඩවුන් වුණොත් මෙන්න මේ ඕඩර් බ්ලොක් එකට අපි මෙතනින් එන්ට්‍රි එකක් ගන්නවා. ස්ටොප් ලොස් එක මෙන්න මේ හය ලෝ එකට පල්ලෙහෙන් තියාගන්නවා. TP එක මෙන්න මේ 6 හයි එකට තියාගන්නවා. ඉතින් අපි බලමු මොකද මාකට් එකේ වෙන්නේ කියලා. අද දිනය දෙසැම්බර් මාසේ 3 වෙනිදා වෙලාව 5:05යි. ඉතින් ඔයාලට මතක ඇති මම මෙන්න මෙතනින් ට්‍රේඩ් එන්ට්‍රි එකක් ගත්තා. ගද්දි මම මෙන්න මේ වගේ ලෙවල් එකක් මාක් කරා. TP එක මම මෙන්න මේ ලෙවල් එකට තියාගත්තා. ඊට පස්සේ මම ඔයාලට පැහැදිලි කරලා දුන්නා මෙතනින් නැවත මාකට් එක බයි වෙනවා කියලා. හැබැයි මෙතනින් එන්ට්‍රි එකක් ගන්න විදිහක් නැහැ. මොකද හේතුව එන්ට්‍රි එක ගත්තොත් අපිට කිසි තීරුමක් නැහැ. රිස්ක් රෝඩ් රේෂියෝ එක අඩුයි. මාකට් එක පල්ලෙහාට ආවොත් විතරක් අපි මෙතනින් එන්ට්‍රි එකක් ගමු කියලා කිව්වා. නමුත් අපි බලාපොරොත්තු වෙන විදිහට මාකට් එක පල්ලෙහාට ආවේ නැහැ. හැබැයි ඔයාලට තේරුම් නැති අපි මේ මාක් කරලා තියෙන ෆිබොනාචි ලෙවල්ස් වලින් මාකට් එක ගානට හැරලා ගිහිල්ලා තියෙනවා. ඉතින් කොහොමද අපේ ෆිබොනාචි ලෙවල්ස් වැඩ කරන්න කියලා ඔයාලට හොඳින් තේරෙනවා ඇති. ඉතින් මෙන්න මෙතනදී අපි එන්ට්‍රි එකක් ගත්තා. ඔයාලට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. අපේ YouTube channel එකේ අපි දාලා තියෙනවා. මේ වීඩියෝ එකේ අන්තිම අපි ඔයාලට end card එකේ වීඩියෝ එක දාන්නම්. ගිහිල්ලා බලන්න. ඉතින් අපි කලින්ම මේ levels mark කරගෙන තිබ්බා සහ මෙතනින් entry එකක් ගන්න පුළුවන්කම තිබ්බා කියලා මම ඔයාලට පැහැදිලි කරලා දුන්නා. හැබැයි මේකේ risk reward ratio එක අපිට අඩුව හම්බ වෙන නිසා මෙතනින් entry එකක් අරගෙන තේරුමක් නැහැ. මොකද හේතුව අපි trade කරද්දී අනිවාර්යයෙන්ම risk and money management එක ගැන හිතන්න ඕන. අනිවාර්යයෙන්ම අපි හොඳ profits වලට යන්න ඕන. හොඳ risk reward ratios වලට යන්න ඕන. ඒකත් එක්ක තමයි අපිට මේකේ සාර්ථක වෙන්න පුළුවන්.